දේශපාලනය කියන්නේ නිකම්ම නායකයන්ගේ තීරණ විතරක්මද? එහෙම නැත්නම් අපිට නොපෙනෙන ඒත් හැමදේම පාලනය කරන නීති පද්ධතියක් තියනවද? අද අපි කතා කරන්න යන්නේ දේශපාලන විද්‍යාවේ හරිම වැදගත් සංකල්පයක් ගැන. ඒ තමයි ආයතනවාදී ප්‍රවේශය. වෙන විදිහට කිව්වොත් දේශපාලනය කියන ගේම් එකේ රූල්ස් ගැන. හිතලා බලන්න. ඇත්තටම රටක් යන පාර තීරණය කරන්නේ කවුද? බලයේ ඉන්න නායකයෙක්ද? එයාගේ පෞද්ගලික තීරණද? එහෙම නැත්නම් ඒ නායකයන්ටත් පාලනය කරන්න බැරි සමාජයේ ගොඩක් කැඹුරට මුල් බැහැගත් ව්‍යුහයන්, නීති රීති වගේ දේවල්ද? අන්න ඒ ප්‍රශ්නෙට තමයි අපි අද උත්තර හොයන්න යන්නේ. ඉතින් මේ කතාවේදී අපි බලමු දේශපාලනයට හැඩය දෙන මේ නොපෙනෙන නීති මොනවද කියලා. ඊට පස්සේ දේශපාලන විද්‍යාඥයන් මේවා දිහා බලන ප්‍රධාන කෝණ තුනක් ගැනත් අපි කතා කරනවා. හරි. එහෙනම් මුලින්ම බලමු මේ කතාවේ මූලිකම දේ. මොනවද මේ ආයතන කියන්නේ? ඒක තමයි මේ නීතිවල පදනම. සරලවම කිව්වොත් ආයතනවාදී ප්‍රවේශය කියන්නේ මෙන්න මේකටයි. දේශපාලනය කියන ගේම් එකේදී වැදගත් වෙන්නේ ප්ලේයර්ස්ලා විතරක් නෙවෙයි, ගේම් එකේ රූල්ස් තමයි වැදගත්ම. ඒ කියන්නේ පුද්ගලයන්ගේ තීරණ වලටත් වඩා ඒ අය වැඩ කරන ව්‍යුහයන්, නීති රීති අන්න ඒ දේවල් තමයි අන්තිම ප්‍රතිඵලය මොකන්ද කියලා තීරණය කරන්නේ. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි ආයතන කිව්වම ඒක පාර්ලිමේන්තුව වගේ ලুকু බිල්ඩින් එකකට විතරක් සීමා වෙන්නේ නෑ. ඒකට අයිති එක පැත්තකින් ව්‍යවස්ථාව නීති වගේ ලියවිලා තියෙන විධිමත් දේවල්. අනිත් පැත්තෙන් සිරිත් විරිත් ආචාර ධර්ම වගේ ලියවිලා නැති ඒත් අපි හැමෝම පිළිපදින අවිධිමත් සම්මතයන්. ඒ වගේම දේශපාලන පක්ෂ වගේ සංවිධානත් මේකටම තමයි අයිති වෙන්නේ. හරි, දැන් අපි බලමු මේ ආයතන දිහා බලන්න පුරන පළවෙනි විදිය. ඒ තමයි තාර්කික තේරීම් ප්‍රවේශය. මේ විදිහට හිතුවත් දේශපාලනය කියන්නේ හරියට උපාය මාර්ගික චෙස් ගේම් එකක් වගේ. මේ ප්‍රවේශයෙන් කියවෙන්නේ දේශපාලනයේ ඉන්න හැමෝම, දේශපාලනඥයන්, ඡන්දදායකයන් මේ හැම කෙනෙක්ම තමන්ගේ වාසිය උපරිම කරගන්න හදන තාර්කිකව හිතන ප්ලේයර්ස්ලා කියලයි. එතකොට ආයතන කියන්නේ ඒව තමයි මේ ගේම් එකේ රූල්ස්. ඒ රූල්ස් නිසා තමයි යාළගේ තේරීම් සීමා වෙන්නේ. නැත්නම් යාළට වාසිල වෙන්නේ. ඉතින් මේ න්‍යාය අනුව බැලුවොත් දේශපාලන ප්ලේයර් කෙනෙක් හැම වෙලේම තමන්ගෙන්ම අහගන්න ප්‍රශ්නේ තමයි මේක. හරි, මගේ අරමුණු ටික ඉෂ්ට කරගන්න තියෙන හොඳම තාර්කිකම ක්‍රමය මොකක්ද? මේකට හොඳම උදාහරණයක් තමයි ජනාධිපති ක්‍රමයක් තියෙන රටක දකින්න ලැබෙන ග්‍රිඩ්ලොක් එක. ඒ කියන්නේ ප්‍රතිපත්ති එනහිර වෙන එක. හිතන්නකෝ, විධායකය ඒ කියන්නේ ජනාධිපති ඉන්නේ එක පක්ෂකින්. ව්‍යවස්ථාදායකය ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ තව පක්ෂයකට. එතකොට මොකද වෙන්නේ? ප්‍රතිපත්ති සම්මත කරගන්න බැරුව යනවා. මේක නායකයන්ගේ මූඩකමක් නිසා වෙන දෙයක් නෙවෙයි. නෑ. මේක ආයතනික රූල්ස් ඇතුලේ දෙගොල්ලම තමන්ගේ වාසියට තාර්කිකව වැඩ කිරීමේ ප්‍රතිඵලයක්. හරි, තාර්කික තේරීම් ප්‍රවේශයේ වර්තමානයේ ගන්න තීරණ ගැන කතා කරද්දී අපි ඊළඟ ප්‍රවේශය බලන්නේ අතීතයේ දිහා. ඒ තමයි ඓතිහාසික ප්‍රවේශය. මෙතනදී අපි බලන්නේ අතීතය කොහොමද අපේ වර්තමානයේ හැඩගස්වන්නේ කියලා. මේකේ තියෙන ප්‍රධානම සංකල්පය තමයි path dependence කියන එක. සිංහලෙන් කියනවා ගමන් මාර්ගය මත රැඳා පැවැත්ම කියලා. ඒ කියන්නේ මෙහෙමයි, අතීතයේදී යම් තීරණයක් ගත්තට පස්සේ ඒකෙන් යම් පාරක් හැදෙනවා. අනාගතයේදී ඒ පාරෙන් අයින් වෙලා වෙන පාරකට හැරෙන එක හිතන තරම් ලේසි නෑ. ඒක හරිම අමාරුයි. මේක තේරුම් ගන්න අපිට තියෙන හොඳම උදාහරණයක් තමයි ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය. 1998 දී ඒ ක්‍රමය හඳුන්වලා දීම කියන්නේ තීරණාත්මක සම්දිස්ථානයක්. ඒකෙන් හැදුණු පාර නිසා ඊට පස්සේ කාලෙක ඒ ක්‍රමය වෙනස් කරන්න හරි බලේ බෙදන්න හරි ගත්ත හැම උත්සාහයකටම ලොකු බාධා ආවා. ඒ කියන්නේ එදාගත්ත එක තීරණයක් නිසා අපි අදටත් යම් නිශ්චිත දේශපාලන පාරක හිර වෙලා ඉන්නවා වගේ දෙයක්. හොඳයි. අපි තාර්කික නීති ගැන කතා කළා, ඉතිහාසය ගැන කතා කළා. දැන් යමු තුන්වෙනි සහ අන්තිම කෝණයට. ඒ තමයි සමාජ විද්‍යාත්මක ප්‍රවේශය. මෙතනදී අපි බලන්නේ දේශපාලනයේ සංස්කෘතික පැත්තයි ලියවිලා නැති සමාජ සම්මතයන් ගැන. මේ ප්‍රවේශයෙන් කියවෙන දේ හරිම ගැඹුරුයි. ඒකෙන් කියන්නේ ආයතන කියන්නේ අපිට පිටින් තියෙන නීති විතරක් නෙවෙයි. ඒවා අපේ අනන්‍යතාවය, අපි ලෝකයේ දකින විදිහ විතරක් නෙවෙයි, යම් දෙයක් සුදුසුයි කියලා අපිට හිතෙන විදිහ පව හැඩගස්වනවා.
මතකද අර කලින් කතා කරපු තාර්කික තේරීම් ප්‍රවේශය? එතනදී ඇහුවේ මට වාසිම දේ මොකක්ද කියලානේ. හැබැයි මේ ප්‍රවේශයට අනුව කෙනෙක් අහන්නේ මේ වගේ අවස්ථාවක මම කරන්න ඕන සුදුසුම දේ මොකක්ද කියලා. අන්න ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. දේශපාලන වගවීම කියන එක මේකට හොඳ උදාහරණයක්. මෙහෙම හිතන්න. සමහර සංස්කෘතීන් වල ඉන්න දේශපාලනඥයෙක් නීතියක් කඩ කරනවටත් වඩා බයයි සමාජයේ ඉස්සරහා ලැජ්ජාවටපත් වෙන්න. එතකොට මෙතන බලවත් වෙන්නේ මොකක්ද? ලියවිච්ච නීතියද? නෑ, සමාජ ගෞරවය කියන අර ලියවිලා නැති අවිධිමත් ආයතනය. හොඳයි. අපි දැන් මේ ප්‍රවේශ තුනම කතා කළා. තාර්කික, ඓතිහාසික සහ සමාජ විද්‍යාත්මක. ඉතින් මේ ඔක්කොම එකට ගත්තම මේ ආයතන දිහා මේ වගේ විවිධ කෝණවලින් බලන එක ඇත්තටම වැදගත් වෙන්නේ ඇයි? ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද? මේකෙන් ලැබෙන ප්‍රයෝජන කිහිපයක්ම තියෙනවා. එකක් තමයි දේශපාලනයේ දිහා නායකයන්ගේ නම් විතරක් බලන්නේ නැතුව ඊට යටින් තියෙන ව්‍යුහයන් දිහා බලන්න අපිට පුරුදු කරනවා. දෙවෙනි එක සමහර දේශපාලන ක්‍රම ඇයි අවුරුදු ගාණක් යනකල් වෙනස් නොවි එකම විදිහට තියෙන්නේ කියන ප්‍රශ්නට උත්තරයක් හම්බ වෙනවා. අන්තිමට මේ ආයතනික නීති රීති තේරුම් ගත්තම දේශපාලන චරිත ඊළඟට මොන වගේ දෙයක් කරයිද කියලා යම් දුරකට අනුමාන කරන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ කතා කරපු හැම දෙයක්ම හිතේ තියාගෙන අපි අපේන්ම අහලා බලමු. අපේ දේශපාලනේ හැඩගස්වන අපිට එදිනෙදා ඇහැට නොපෙනෙන හැබැයි හිතනවට වඩා ගොඩක් බලවත් මේ ආයතන මොනවද? ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න.